ඩ්‍රින්ක් එක දාන්න කලින් මේක බලන්න, මේක සේව් කරගන්න, මාව ෆලෝ කරන්න. බොන්න නැති උන් මේක බලන්න එපා. බොන්න නැති උන් බොනේ උන්ට ෂෙයා කරන්න. බොනේ උන් මේක බලන්න ඔයාගේ යාළුවෝ අනිවාර්යෙන් මේකට මෙන්ෂන් කරන්න. අංක 1 ඔයාට කම්ෆර්ටබල් සෝන් එකක් නැත්තම් ඔයා බීලා පිස්සු කෙලින් තරම් දේවල් වලට යන්න එපා. ඔෆිෂියල් පාටි එකකට කෝපරේට් ඉවෙන්ට් එකකට මොකක් හරි ඉවෙන්ට් එකක බොනවා නම් පිස්සු කෙලින් හදන්න එපා. අංක 2 බොන්න කලින් කාලා යන්න. හිස් බඩ බොන්න යන්න එපා. බොනකොට හැම මගුලම මික්ස් කරන්න යන්න එපා. කියන්නේ කොකා කෝලා ස්ප්‍රයිට් මික්ස් කරනවා එක જાතියක් විතරක් මික්ස් කරන්න. ඔය එනර්ජි ඩ්‍රින්ක් වගේ මික්ස් කරනකොට ඒක ඇඟටත් හොඳ නැහැ. අනික බිව්වට පස්සේ ගුණා වගේ ගිහිල්ලා කාත් එක්කවත් ආගියු කරන්නවත් ඒවට යන්න එපා. ඇග්‍රෙසිව් වෙන්න හදන්න එපා. අනිත් එක තමයි ලිමිට් එක නෑගෙන බොන්න. ලිමිට් නැතුව බොන්න ඔයා කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්නවා. ඒ කියන්නේ ඔයාව ගෙදර දාන්න පුළුවන් යාළුවෝ ඉන්නවා නම් ඔයාට කෙලවෙන්නේ නෑ කියලා දන්නවනම් අන්න ඒ වෙලාවට යාළුවෝට කියලා මචං මම බොනවා බීපන්. අනික තමයි බිව්වට පස්සේ වාහන එලවන්න යන්න එපා. ඉක්මියා කරි උබයක් කරි යාළුවෙක්ගේ වාහන කියන්නේ බීපු නැති යාළුවෙක්ගේ වාහන කියන්නේ. බිව්වට පස්සේ එක්ස්ට්‍රා කතා කරන්න යන්න එපා. නැත්තම් ඕන් නැති දේවල් කරන්න යන්න එපා. මොකද ඒ ඩිසිෂන් වැරදි කියලා ඊළඟ දවස් තමයි තේරෙන්නේ. සමහරක් විට ඔයා හිරේ ඉන්න පුළුවන්. සමහරක් විට එක්සෙක් ඔයා යාළු වෙලා ඔයාට කෙලවෙලා ඉන්නත් පුළුවන්. මේක අනිවාර්යෙන් මේ බොන යාළුවට ෂෙයා කරපන්. මේ වද දෙන යාළුවට මේක ෂෙයා කරපන්. අනිත් එක තමයි මම ෆලෝ කරලපන්. කුහක වෙන්නේ නැතුව ෆලෝ කරන්න ඇරිද්ද. එහෙනම් ජය වේවා.